පරණ රොටියේ ආය ආය පුච්චනව නේද? ආය ආය පුච්චනවා. ඒකේ ගඳ තමයි මේ දැනෙන්නේ. අපේ රටට දරුණු ස්වාභාවික ආපදාවක් ආවා. ස්වාභාවික ආපදා නවත්තන්න ජනාධිපතිතුමාටවත් අගමැතිතුමියටවත් මැති ඇමතිවරුන්ටවත් විපක්ෂ නායකටවත් විපක්ෂයටවත් බෑ. ඒක අපි දන්නවා. අඩුම දෙවියන් වහන්සේටවත් බෑ. ඒකත් දැන් ප්‍රායෝගිකව ඔප්පු වෙලා ඉවරයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොනවා හරි දෙයකට පෙර සූදානමක් වුණොත් මිනිස්සු විදිහට මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම ප්‍රයෝජනයටගෙන පෙර සූදානමක් වුණොත් අපිට පුළුවන් වෙන හානිය නවත්ත ගන්න. ඒක සත්තුන්ට බැරි වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට පුළුවන් වෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සුනේ. අපි මාර දියුණුවිනේ. ඒ හින්දා අපිට පුළුවන් පෙර සූදානමක් තුලින් වෙන හානිය නවත්ත ගන්න. හැබැයි මේ දරුණු ස්වාභාවික අනතුර වෙනවා කියලා කොහෙද අපිට පෙර සූදානමක් තිබ්බේ? මේක අවසාන අඩිය තමයි මිනිස්සු දන්නේ මේ එන්න යන විනාශේ. සමහර උන් මැරිලා දිනවා, උන් මැරුණ විදිහවත් දන්නේ නැහැ. සමහර උන් නිදාගෙන ඉද්දි මැරිලා දිනවා, උන් දන්නේ නැහැ කොහොමද මැරුණේ කියලාවත්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේකට වගකීම බාර ගන්න එකෙක් නැහැ. අපේ රටට මෙච්චර විනාශයක් වුණා. මේකට අපි කලින් මැදිහත් වෙලා මේ දේවල් කරන්න තිබ්බා කියලා, මේ දේවල් තුලින් අපිට මේ විනාශය අවම කරගන්න තිබ්බා, ජීවිත මරණ සංඛ්‍යාව අඩු කරගන්න තිබ්බා කියලා. එහෙම කවුරුත් දැන් මේකට වගකීමක් බාර ගන්න නැහැ. විපක්ෂය ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා හැමදාම වගේ. ආණ්ඩුව මේ දේ කරේ නැහැ කියලා මොන විපක්ෂීට යත ඒකමයි. එතනින් එහාට එකක් නැහැ. ආණ්ඩුව දැන් කියනවා, ආණ්ඩුව ඉන්නේ උන් කියනවා. අපි එහෙම මගුලක් දන්නේ නැහැ. මේක අපිට කවුරුත් කියලා තිබ්බේ නැහැ. මේකට වග කියන්න ඕන රාජ්‍ය නිලධාරීන් මිසක් අපි නෙවෙයි කියලා ආණ්ඩුව එකෙක් ඇවිල්ලා කියනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ යකෝ දැන් තොපි ආණ්ඩුව හදවුවේ විද්‍යාත්මකවනේ. කැබිනට් මණ්ඩල අරවා මේවා ඔක්කොම විද්‍යාත්මකනේ හදවුවේ. එතකොට ඔය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන එකට අදාළ මොකක්වත් විද්‍යාත්මක ඒ ස්වභාවික ආපදා හරි මොනවා හරි ලබ්බවල් තියෙන අමාත්‍යාංශයක් නැද්ද? ඒ තුලින් ඒ දේවල් හොයලා බලන්නේ නැද්ද? අය විද්‍යාත්මක කෑල්ල ඇතුලේ ඒවා නැද්ද? එතකොට කලින් අපි දන්නවා, දැන් දන්නවා, කලින් ජාත්‍යන්තර මාධ්‍ය කියලා තියෙනවා ලංකාවට දරා ගන්න බැරි වර්ෂාපතනයක් වැටෙනවා මේ දිනවල කියලා. ඒක එහෙම කියලා තියෙද්දිත් අපේ රටේ උන් ඕක දන්නේ නැද්ද? එතකොට අපි ඒකට ඇයි ලෑස්තුන් නැත්තේ? අපි මේ රටේ මිනිස්සු විදියට අර කලින් කිව්වා වගේ දන්නවා මේකට ලෑස්ති වෙන්නේ අවසාන මොහොතේ. ඉතින් වෙච්ච විනාශය වැඩි වුණා, මරණ සංඛ්‍යාව වැඩි වුණා, මිනිස්සුන්ට මේකට සූදානම් වෙන්න කාලය නැති වුණා. හැබැයි ආණ්ඩුවක් විදිහට දැන් මුන් මේකට වගකීමක් කිසිම එකක් බාර ගන්න නැහැ. උන් කියනවා රාජ්‍ය නිලධාරීන් වැරදි. උන් තමයි එහෙනම් වැරද්ද කරලා තියෙන්නේ. අපි නෙවෙයි, ආණ්ඩුවක් නෙවෙයි. ආණ්ඩුව නෙවෙයි වැරද්ද කරලා තියෙන්නේ, රාජ්‍ය නිලධාරීන් කියලා. යකෝ එතකොට ආණ්ඩු කරනවා කියන්නේ රාජ්‍යයට මැදිහත් වෙනවා කියන එකනේ. රාජ්‍ය පාලනයට මැදිහත් වෙනවා කියන එකනේ. එතකොට අර කලින් ඇහුවා වගේ උඹලගේ විද්‍යාත්මක ලබ්බ කැබිනට් එක ඇස්සේ ඕකට හරියන කෑල්ල තිබ්බ නැද්ද? අපිට මේවට උත්තර දීපල්ලා මේ රටේ මිනිස්සු විදියට අපි උඹලගෙන් අහන්නේ. දැන් ඇවිල්ලා අපිට කිව්වේ නැහැ, අපි දන්නේ නැහැ, අපි ඔය ලබ්බවල් දන්නේ නැහැ කියලා වැඩක් නැහැ. අනිත් එක තමයි අර කුණු ගඳ ගහන මාධ්‍ය මොනවා හරි ජරාවක් කුණු කර උදේ හවස බ්‍රේකින් නිවුස් දාලා කියන්නේ. හැබැයි ඒ මාධ්‍ය එක මාධ්‍ය ආයතනයකින් අවසාන මොහොත වෙන්න කලින් මිනිස්සු කලින් ඇයි දැනුවත් කරේ නැත්තේ? ඇයි ඒ වගේ දේවල් වලට රීච් එක මදි හින්දාද? අපි දන්නේ මොකද්ද කියලා. මේ රටේ කරුමයකට මේ රටට එන පාලකයොත් එකයි, පත්වැනෙමුත් එකයි, ඔක්කොම එකයි, මේ රටම එකයි. අහිංසක මිනිස්සු මැරලා ගියා. ජීවිත බේර ගන්න පුළුවන් මිනිස්සු මැරලා ගියා. අපි දන්නේ මේ වගේ අද අපි වැරදි වෙයිද කියලා. ඇත්ත කතාව ඒක. මේක ආණ්ඩුවේ වැරද්දක් කියනනේ. හැබැයි කලින් මැදිහත් වෙච්ච නැති එකේ මේ ආපදාවට කලින් ඉඳන් තීන්දුව తీරන ගත්තේ නැති එකේ වගකීම කාටද පවරන්න කියලා පුරවැසි විදිහට අපි දන්නේ. එක්ක ආණ්ඩුව පවර ගන්නවද නැත්නම් විපක්ෂය ගන්නවද කවුද කියලා අපි දන්නේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ වගකීමක් බාර ගන්න එක පරෙක්වත් නැහැ.